ප්‍රෝමාම් අපි මවකිරි සම්බන්ධව ආදරණීය අම්මලට අරගෙන එන දෙවනි එපිසෝඩ් එක තමයි මේ. ඉතින් අපි පහුගේ එපිසෝඩ් එකින් කතා කරා අම්මලට තියෙන ප්‍රශ්න ගැටලු ඒ වගේ ඒ ගැටුරු නිරාකරණය කරගන්න ක්‍රමවේද. ඉතින් අපිට ඒපිසෝඩ් එක බලපු අම්මල ගොඩා කතා කරා. ඒ වගේ මේ ගොළඟි ප්‍රශ්න අපිට යොමු කල්ලා තිබුණා. ඒ වගේම ප්‍රශ්න නිරාකරණය කරගත් අපිට කියලා ඉතින් අම්මල ගොඩක් අපිත් එක්ක එකතු වුණා ඒ එපිසෝඩ් එකෙන්. ඉතින් අපි මේ දෙවනි එපිසෝඩ් එක ඔයගලන්ට අරගෙන එන්නේ ඒත් මේ සුන්දරම මාතෘකාව ගැන තමයි. මේ මව්කිරි ගැන. ඉතින් මේ ගැන කතා කරන්න මගෙත් එක්ක ආදරණීය අම්ම කෙනෙක් එකතු වෙනවා. ඉතින් එයාටත් ඇති අපි ගිය වර කතා කරා වගේම ලස්සන සුන්දර ඒ වගේම සුන්දර මතක මුකාත් මතක ඇති චූටි බබා ගැන. ඉතින් අපි එයත් එක්ක කතා කරමු. ඉතින් අම්ම කෙනෙකුට ආදරය ගැන තියෙන ලොකුම මතකයන් තමයි මේ පුංචි පැටියට කිරි දෙන කාල සීමාවේ තියෙන මතක. ගැහැනියකට මුළු ජීවිත කාලෙම තියෙන ලස්සනම සුන්දරම ආදරණීය මතකයන් එකතු වෙන්නේ ඒ කාල සීමාවේ. ඉතින් මේ ගැන කතා කරන්න අද මගෙත් එක්ක එකතු වෙනවා ශෂිනි පෙරිනෑන්ඩෝ. ඉතින් ශෂිනි කොහොමද? හොඳින් ඉන්නවා. ශෂිනි කියන්නේ චූටි පැටියෙක්ගේ අම්ම කෙනෙක්නේ. ඉතින් අපි ශෂිනිගෙන් අහමු මුලින්ම කොහොමද මේ පැංචත් එක්ක මේ අම්මා කියන චරිතය. ඉතින් යා ගොඩක් කාර්යබහුලයි කොහොමද මේ හැමදේම බැලන්ස් කරගෙන අම්මගේ චරිතය කොහොමද ගෙනියන්නේ? හරිම සුන්දරයි. හැබැයි හරිම වෙහෙස කරයි. ඒකත් කියන්න බෑනේ ඇත්තම කතාව. ඉතින් මව් පදවිය කිව්වහම අපිට හැම වෙලේම ඔලුවට එන්නේ ලෝකෙම උතුම්ම පදවිය කියන එක. හැබැයි ඒක ඇත්තටම අම්මා කෙනෙක් වුණාම තමයි මට එක්ස්පීරියන්ස් කරන්න ලැබුණේ මේක ඇත්තටම ලෝකෙම උතුම්ම පදවිය කියලා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගැහැණු කෙනෙක් හැටියටම දැන් මගේ ජීවිතේ මම ගොඩක් දේවල් පර්සනලි මම අචීව් කරපු කෙනෙක්. එතකොට මවක් වෙන එක ඒ ඔක්කොටම වඩා ඉහළින් තියෙන්නේ. ඒ කියන්නේ බයොලොජිකලි අපි ගැහැණු කෙනෙක් හැදිලා තියෙන්නේම අපේ ශරීරය හැදිලා තියෙන්නේම මවක් වෙන්න. ඉතින් අපේ අර ප්‍රධානම දේ නොකර අපි තව ගොඩාක් දේවල් ප්‍රයොරිටයිස් කරගෙන වෙන වෙන දේවල් කර කර ඉන්නවා. හැබැයි ඇත්තටම අම්මා කෙනෙක් වුණාම තමයි මට නියම ගැහැණියක් කියන එක මගේ ඇඟට තේරුනේ. ඉතින් හරිම සුන්දරයි බබත් එක්ක ගත කරන කාලේ. හැමදාම මොකක් හරි තියෙනවා එන්ජොයි කරන්න තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා, යාට මගෙන් ඉගෙන ගන්න තියෙනවා, යා ලෝකෙන් ඉගෙන ගන්නවා. ඉතින් හරිම එන්ජොයි. කොහොමද බැලන්ස් කරගන්නේ පැංචාගේ දේවල් බලන්න වෙලාවයි ඔයාගේ දේවල් වලට වෙලාවයි යා ටිකක් අවධානය ගන්න බලනවා ඒ වගේ වෙලාවට කොහොමද බැලන්ස් කරගන්නේ? බැලන්සින් කියන එක නම් ටිකක් හරිම අමාරු දෙයක්. මුල කාලේ මං හරිම ලකි. පළවෙනි අවුරුදු 5 මම එක හදාගත්ත වැඩ කරන්න නැතුව ඉන්න. මම පාර්ට් ටයිම් පොඩි වර්ක් ඉන්ෆ්ලුවෙන්සර් වර්ක් එතකොට මං අනිත් පැත්තට ඉගෙන ගත්තා. ඒ වගේ පාර්ට් ටයිම් පොඩි දේවල් වලට යොමු වෙලා කම්ප්ලීට්ලි ප්‍රයොරිටි එක දුන්නේ බබාට. ඉතින් අර පළවෙනි අවුරුදු 5 කියනවනේ නේද ගොඩක්ම වැදගත් කියලා. කියන්නේ යාගේ ශාරීරික වශයෙන් මානසික වශයෙන් ගොඩාක්ම කියන්නේ ෆවුන්ඩේෂන් එක අනිවාර්යෙන් හොඳටම වැටෙන්න ඕනේ නිසා ෆවුන්ඩේෂන් එක හොඳටම වැඩින්න ඕනේ කාලේ මව්කිරි දීපු මතකයන් මොනවද තියෙන්නේ ශෂි? මව් කිරි දුන්නා කියන්නේ ඇත්තටම මේ මන් දන්නේ මං කරපු වැඩේ හරිද කියලා මම අවුරුදු 3කට වඩා දුන්නා. හරි ආසාවෙන් කරේ. එයත් ආසාවෙන් බොන්නේ නැතිනේ. ඔව් ඒක තමයි මම ප්ලෑන් කරේ අවුරුද්දෙන් විතර නතර කරන්න. ඒ වුණාට අර බැඳීමත් එක්ක ඒක අර ඒ කනෙක්ෂන් එකක් ඇති වෙනවා නේ දරුවගේ අම්මගේ. ඉතින් ඒකත් එක්ක අවුරුදු 3ක් ගියා. හැබැයි මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් කිව්වොත් මට මුලදී මව්කිරි එන එක ගොඩක් අඩු වෙලා තිබුණේ. එතකොට මං ගොඩාක් ලොකු උත්සාහයක් දීලා පම්ප් කර එතකොට දැන් සාමාන්‍ය පැය දෙකෙන් දෙකට මව්කිරි දෙන එකේ නෙමෙයි මම හිටියේ. මම පැය භාගෙන් භාගෙට පම්ප් කර මගේ ෆ්ලෝ එක හදාගත්තා. ඒකදී ගොඩාක් මං දුක් විඳා. හැබැයි කියන්නේ බ්‍රෙස්ට් තුවාල වෙලා ලේ ඇවිල්ලා ඒ වගේ ප්‍රශ්න ගොඩක් වුණා. හැබැයි මං යම්කිසි කාලයකට පස්සේ මගේ ෆ්ලෝ එක හදාගත්තා. දැන් මිස් මං ඉස්සෙල්ලා කිව්වනේ බබාට මං ටිකක් වැඩිපුර කාලයක් කිරි දුන්නා කියලා. එතකොට මං හිතන්නේ එයා වැඩිපුර කිරි බොන්නේ රස වැඩි වෙනවද මොකක් හරි වෙනසක් වෙනවද කාලයක් යනකොට? ඌ ටිකක් බබා ලොකු වෙනකොට කිරි රහයි. මොකද කිරි කියලා කියන්නේ හැම අම්ම කෙනෙකුගේම කිරි රස වෙනස් කියනවා. හැම කාලෙදිම කිරි රස වෙනස් කියලා කියනවා. මේ ඔපරේෂන් ඇසුරින් හොයාගත්ත දේවල්. සාමාන්‍යයෙන් දැන් මෙහෙම ගමුකෝ අපි කිරි කියලා ගත්තාම ඔයාට මුල්ලම කාලේ ඉරුණනේ කොලෙස්ටරෝල්. දැන් ඉස්පිරිතාලේ ඉඳිද්දි බබා හම්බෙලා අර ටිකක් ගන්නකම නිකන් බටර් වගේ කලයකට ඒ කොලෙස්ටරෝල් වල තියෙන වෙනම රසක්. ඒක සාමාන්‍යයෙන් ලුණු රසයි. මොකද ඒකේ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඒකට අපි කියනවා මේ දැන් ලෝකේ රසවල් තියෙනවනේ විවිධ රසවල් ලුණු රහ, තිත්ත රහ, ඒ වගේ රසවල්. එතකොට මේ ප්‍රධාන රසවලින් එකක් තමයි උමාමි රහ කියන්නේ.
අහලා තියෙනවද? අහලා නෑ. උමාමි රස කියලා කියන්නේ ඔය කිරිවල තියෙන රස. විශේෂයෙන්ම ඔය කොලෙස්ටරෝල් වල තියෙනවා උමාමි රස. දැන් අපේ දිව ගත්තාම අපේ දිවේ ඉස්සරහට දැනෙනවා සීනි රහ, දෙපැත්තට දැනෙනවා තිත්ත රහ, ලුණු රහ. දිවේ හරි මැද්දට උමාමි රහ දැනෙන්නේ. ඔය උමාමි රහ තියෙන්නේ කිරිවල. ගොඩක් වෙලාවට කිරි චීස් වගේ දේවල් වල ඒ රහ ඇත්තටම කියන්න බැරි තරම් මොකද රසකාරක හදන්න පවා මේ රහ උපයෝගී කරගන්නවා. ඒක නිසා තමයි බබාලා දැන් කිරි බොනකොට අම්මගේ තනපුඩුව හිටින්නේ බබාගේ දිව මැද්දටනේ. මෙයා මේක ප්‍රෙස් කරලා ගන්නකොට අර දිවේ මැද්දේ තියෙන රසාංකුර උමාමි රසෙන් අර උත්තේජනය වෙනවා. එතකොට තමයි චූටි පැටව ගොඩක් වෙලාවට ඒකට හරිම කැමැත්තක් දක්වන්නේ. ඊළඟට ටිකක් ලොකු වෙනකොට මම අර කිව්වා වගේ කිරි වෙනස් වෙනවනේ දැන් හයි මිල්ක් ෆෝ මිල්ක් ඔය ඉගෙනගෙන ඇදින කිරි දුන්න නිසා මුලින් මෙරෙන කිරි ටික නිකන් වතුර වගේ ඊට පස්සේ ටිකක් වෙලා කිරි දෙනකොට ඝනකමට මේ හයි මිල්ක් එක එනවා. ඒ දෙකත් අතර වෙනස ගොඩාක් වැඩි රස. මොකද හයි මිල්ක් බටර් රහයි වගේ අර මුලින් එන මිල්ක් නිකන් සෝඩියම් ඒ කියන්නේ ලුණු රසයි වගේ. ඔව්. ඊට පස්සේ පැංචා ලොකු වෙනකොට මේකේ තව ලොකු දෙයක් සිද්ධ වෙනවා. බබා ලොකු වෙනකොට ලැක්ටෝස් ප්‍රමාණය වැඩි වෙනවා. ලැක්ටෝස් කියලා කියන්නේ අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් වල ශුද්ධම කොටසක්. එතකොට ලැක්ටෝස් කියලා කියන්නේ හරියට නිකන් ග්ලූකෝස් වගේ රහක් එන එකක්. සීනි රහ වැඩි. ලැක්ටෝස් වැඩි වෙන්න ඔන්න පැණි රහක් එනවා. ඊට පස්සේ උමාමි රහයි පැණි රහයි ඔය සේරම රහයි එක්ක ආදරේ රහ හම්බෙනවනේ. මොකද ඇඟේ එල්ලිලා ඉන්න පුළුවන් වෙනවනේ. ඉතින් ඔය තුනටම තමයි දරුවෝ ඇබ්බැහි වෙලා අම්මා එක්ක ඉන්නේ. ඉතින් හැබැයි කොහොමදත් චූටි පැටියාට වැඩි කාලයක් කිරි දීපු එකෙන් එයාගේ මානසික සංවර්ධනයට ඒ වගේම එයාගේ මුළු ජීවිත කාලෙටම සෑහෙන එයාගේ සංවර්ධන අවදීන් වලට අඩිතාලම දාන්න හුඟක් හොඳයි. ඒක නිසා සතුටු වෙන්න එහෙම කිරි දීපු එක ගැන. එතකොට මිස් දැන් මම ටිකක් වැඩිපුර කාලයක් බබාට කිරි දීපු නිසා මම මේක නැවත අහන්නේ. වැඩිපුර කිරි දෙනකොට බබාලාගේ මෙන්ටල් හෙල්ත් එක කොහොමද ඒක බලපාන්නේ? එතකොට ඉමියුන් සිස්ටම් එක බූස්ට් වෙනවා, ඇලර්ජිස් වලින් සේව් වෙනවා වගේ දේවල් මම අහලා තියෙනවා. දැන් සචිනිට ඉතින් ලෙඩ වෙන්නේ නැති වෙයි. හුඟක් හොඳයි මට නිදහස ඉඳලා. ඇත්තටම ලෙඩ වෙන්නේ නැහැ. ඔයා කිව්වා වගේ අවුරුදු 3ක් විතර බබාට කිරි දුන්නට පස්සේ යාගේ ඉමියුන් සිස්ටම් එකට ජීවිත කාලෙටම වගේ බලපාන හොඳ අතිවරමක් හම්බ වෙනවා. ඊළඟට ළමා කාලේ ගත කරද්දී අවුරුදු සාමාන්‍ය අපි ළමා කාලේ කිව්වම අවුරුදු 12ක් සමහරවිට 18ක් විතර වෙනකන් ওই ලෙඩ හැදෙන එක ඉමියුන් සිස්ටම් එක හොඳට තියෙනවා කිරි බීපු බබාලගේ මුල් අවුරුදු දෙකේ අම්මගේ කිරි බීපු බබාලගේ. ඉතින් ඒක හොඳ වාසියක්. ඉතින් අනිත් එක තමයි ශෂිනී දැන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයක් කරලා තියෙනවා මේ චූටි බබාලට මේ මෙහිම පරීක්ෂණ දෙකක් ලෝකෙ සිද්ධ වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ එකක් තමයි බෙලරුස් and කැනඩා එකතු වෙලා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඒ වගේම මැක්ගිල් විශ්වවිද්‍යාලයේ ලොකු පරීක්ෂණ දෙකක් සිද්ධ කරා මව් කිරි සම්බන්ධව. දැන් අපි ඉගෙන ගනිද්දී උනත් අපි පරීක්ෂණ දෙක ගැන හුඟක් මේ අවධානය යොමු කරනවා. මොකද මවුරු 14 10ක් යොදාගෙන තමයි පරීක්ෂණය සිද්ධ කරේ. ඒකෙන් හොයාගෙන තිනවා පුංචි කාලේ අම්මගේ කිරි මුල් අවුරුදු දෙකේ මුල් මාස 6 කිරි විතරක් බීපු සහ මුල් අවුරුදු දෙකේ අම්මගේ කිරි බීපු බබාලගේ ඉස්සරහට ජීවිතේ ඉස්සරහට ආතතිය. දැන් ලෝකේ ලොකුම ප්‍රශ්නයක් කියලානේ තියෙන්නේ මේක ස්ට්‍රෙස් එන එක. ආතතිය ඇතිවීම හුඟක් අඩුයි සාපේක්ෂව. කිරි නොදීපු බබාලට වඩා සාපේක්ෂව ආතතිය අඩුයි. ඒ වගේම යාලට බෝනවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. මේ පැහැදිලිවම පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා මේ දේවල්. ඒ වගේම එයාලට දැන් අපි කියන්නේ ඇලර්ජිස් අසාත්මිකතා දද ඒ වගේම ඇදුමත් අසාත්මිකතාවයක්. එතකොට මේ සමහර බබලට කෑම කෑවහම අසාත්මිකතා ඇති වෙනවා. ඒ වගේ අසාත්මිකතා ඇතිවීමත් මව් කිරි පුංචි කාලේ බීපු බබාලගේ අඩුයි සාපේක්ෂව නොබීපු බබෙකුට වඩා. ඉතින් සෑහෙන වාසි සහගත දේවල් අපි හිතුවේ නැති වුණාට මව් කිරි පැංචට දීපු එකෙන් තියෙනවා. ඒක නිසා සතුටින් මං හිතන්නේ සතුටු විය යුතුයි. එච්චර කාලයක් මෙච්චර විස්තර නොදැනගෙන වුණත් මව් කිරි දීම සම්බන්ධයෙන්. මිස් මට ඒ දවස්වල තිබ ලොකු ප්‍රශ්නයක් තමයි අපිට වේට් ගේන් එකක් එනවනේ ලොකු. ඉතින් හොඳටම මහත් වෙලා හිටියේ. මට ලොකු උමනාවක් තිබුණා ඩයට් කරන්න. හැබැයි මම කරේ නෑ. ඒකෙන් මගේ මිල්ක් ෆ්ලෝ එකට හානියක් වෙයි. බබාට පෝෂණය මදි වේ වගේ ගොඩාක් දේවල් හිතලා කරේ නැහැ. හැබැයි එහෙම කවුරු හරි අම්ම කෙනෙක් ඩයට් කරන්න හිතනවා නම් මොකද්ද සුදුසුම විදිහ? ශෂිනී මුල් මාස 3 නම් අපි එපා කියලාම තමයි කියන්නේ ඩයට් කරන්න. මොකද මුල් මාස 3 කැලරි හරි අඩු වුණොත් දැන් අපි කියන්නේ බබා හම්බුනට පස්සේ අනවශ්‍ය විදිහට කැලරි ගන්න එපා, කාබෝහයිඩ්‍රේට් ගන්න එපා, තෙල් ගන්න එපා කියලා අපි උපදෙස් දුන්නට මේ මුල් මාස 3 කැලරි හරි අඩු වුණොත් බබාට යම්කිසි පෝෂණය අඩුවීමක් අම්මට වුණත් යම්කිසි ගැටලුවක් ශරීරය ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මුල් මාස 3 නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ අපි අම්මා කෙනෙක් ඩයට් කරන එක. විශේෂයෙන් හයි කියන්නේ එක්සර්සයිසස් කරනවා කියන්නේ ගොඩාක් අමාරු ව්‍යායාම. පොඩි ව්‍යායාම කමක් නැහැ. මාස 3කින් පස්සේ හැබැයි වෛද්‍ය උපදෙස් එක්ක පෞල් සෞඛ්‍ය සේවා නිලධාරියගේ උපදෙස් එක්ක
එක්සසයිස් පටන් ගන්න පුළුවන් ඩයට් කරන්න පුළුවන්. හැබැයි මාස 3න් පස්සෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කොච්චර ඩයට් කරත් මම මෙන්න මේ කියන විටමින් වර්ග. එකක් තමයි කැල්සියම්. මොකද අම්මට කිරිවලට හුඟක් කැල්සියම් යන නිසා කැල්සියම් ඕනේ අපේ අස්ථි දිරනවා, දත් දිරනවා, කොණ්ඩේ යනවා. ඒ වගේ ඒවා නිසා කැල්සියම් අඩු කරගන්න එපා. විටමින් D විශේෂයෙන්ම දැන් අවුව නැති රටක ඉන්නවනම් අපි දැන් පිට රටවලත් අහගෙන ඉන්නවා ගොඩක් අපේ අම්මලා අපිට කතා කර ගිය එපිසෝඩ් එකේදී. එතකොට විටමින් D අඩු කරගන්න එපා. මේවා තියෙන ආහාර වලට හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකට ගියාම. ඒ වගේම යකඩ විශේෂයෙන් යකඩ අවශ්‍යයි, ඔමේගා 3 අවශ්‍යයි. ඒ වගේම විටමින් B ඔය ටික අනිවාර්යෙන් අලුත් එළවලු පළතුරු ඇසුරෙන් අරගන්නම ඕනේ. මොකද අම්මා ලස්සනට ඉන්න ඕනේ. බබාට ඒ පෝෂක අනිවාර්යෙන් යන්නත් ඕනේ. මොකද ඔමේගා 3 වගේ එකක් අනිවාර්යයෙන්ම බබාට යන්න ඕනේ බබාගේ මොළේ සංවර්ධනයට. ඊළඟට අම්මටත් විටමින් B අයන් වගේ අඩු වුනහම අම්මටත් යම් යම් ගැටලු මතුවෙනවා ජීවිත කාලයට මේව බලපාන්න පුළුවන්. ඒක නිසාවෙන් අනිවාර්යෙන් මේ ශුද්ධ පෝෂක ගැන නම් හුඟක් අවධානය යොමු කරන්න ඕනේ ඩයට් කරන අම්මා කෙනෙක්. කොහොමද අතර මං කිව්වා වගේ මාස 3කට අඩු කාලේ නම් ඩයට් පටන් ගන්න හොඳ නැහැ. මිස් මම කලින් කිව්වනේ දැන් බ්‍රෙස්ට් ෆීඩින් කරන කාලේ ෆස්ට් 5 years මම ෆුල් ටයිම් වර්ක් කරේ නැහැ. හැබැයි අර පාර්ට් ටයිම් වැඩ කරන්න යනකොටත් මම කොහොම හරි බ්‍රෙස්ට් මිල්ක් පම්ප් කරලා තියලා යනවා. ඉතින් බබාගේ කෑම ටික හරි. හැබැයි සමහර වෙලාවට එළියට ගියාම මට කෑම වේල මග ඇරෙනවා. ඒක බබාට බලපාන විදිහක් තියෙනවද? බබාට වඩා අම්මට බලපාන්නේ. මොකද අම්මගේ කෑම දැන් ගොඩක් අම්මලා කරන ලොකු වැරද්දක් තමයි පැංචාට කිරි දෙනවා, කිරි දීලා ගෙදර වැඩ ටික කරනවා. ඊට පස්සේ දුවගෙන රස්සාවට යනවා. රස්සාවට ගිහිල්ලා කන්නේ නැතුව වැඩ කරනවා. දවල්ට තමයි කෑවේ නැහැ කියලා මතක් වෙන්නේ. ඇත්තට මේක නම් ඉතාම නරක දෙයක්. මොකද මේ ශුද්ධ පෝෂක අවශ්‍යතා අම්මා කෙනෙකුට හරිය වැඩි. ඊට පස්සේ ටික කලක් යනකොට ස්කින් එකේ ගැටලු වෙන්න පුළුවන්, ඇස්වල ගැටලු වෙන්න පුළුවන්. ඊට පස්සේ කොණ්ඩේ යනවා. මොකද ලස්සනට නිරෝගීව අම්මා කෙනෙක් ඉන්නවා කියන්නේත් බබාට තියෙන ලොකු බෙනිෆිට් එකක්. ඒක නිසා අම්මා ගොඩාක් අම්මා ගැන හිතන්න ඕනේ මේ වෙලාවට. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මම අම්මලාට උපදෙස් දෙන්න ගොඩක් වෙලාවට ඔෆිස් එකේ ඉන්නවනම් කිරි ආහාර ෆ්‍රිජ් එකක් තියෙනවා නම් ඔෆිස් එකේ කිරි ආහාර ටිකක් තියාගන්න. එහෙම නැත්නම් අඩුම තරමේ නට්ස් දැන් ගොඩක් තියෙනවා ඔමේගා 3 රිච් බබාගේ මොළේට අවශ්‍ය සංඝටක තියෙන නට්ස් වර්ග පුංචි බෝතලයක දාලා ඔෆිස් එකේ තියාගන්න. එහෙම නැත්නම් දවල්ට කන්න හොඳ පෝෂණීය ආහාර වේලා සකස් කරගෙන යන්න. එහෙම නැත්නම් පුළුවන් තරම් බලන්න පෝෂණීය ආහාර වේලක් සකස් කරගන්න ගයිඩ්ස් තියෙනවා. ඒ වගේ ගයිඩ්ස් පාවිච්චි කරලා පුළුවන් හදාගන්න. ඉතින් ඒක නිසා අම්මා කෙනෙක් කාර්යබහුලයි කියලා පැංචට කිරි දෙනවා කියලා පැංචගේ වැඩ කියලා තමන්ගේ පෝෂණය නම් මගහැර ගන්න හොඳ නෑ. මොකද බබාටයි අම්මටයි දෙන්නට මේකෙන් වෙන්නේ ලොකු අනර්ථයක්. එතකොට දැන් කාලසටහනක් වගේ අපි ලෑස්ති කරගත්තොත් මොන වගේ විදිහටද අපි ඒක දවස ප්ලෑන් කරන්න ඕනි? ඒ වගේම මොන වගේ කෑම ජාතිද අපි කන්න ඕනි? ඒ වගේ සජෙස්ට් කරන්න පුළුවන්ද මිස්? දැන් ඔයා නම් දැන් ওই කාල සීමාවේ පැනලා ඉන්නේ මං කියනකොට මතක් වෙයි දැන් මේව කරා නේද කියලා. සාමාන්‍යයෙන් අපි අම්මා කෙනෙකුට කියන්නේ වැඩට යනකොට චූටි පැටියට කිරි දෙන්න. කිට්ට ගමම්ම කිරි දෙන්න ටිකක් ආවේ ලස්සන නැකිලා පැය භාගයක් විතර හිමින් සැරේ කිරි දීලා ඊට පස්සේ පම්ප් කරන්න. පම්ප් කරලා දෝවලා ෆ්‍රිජ් එකේ දාලා යන්න බබාට අවශ්‍ය ප්‍රමාණය. ඊට පස්සේ ලන්ච් ටයිම් එකේ ආපහු එන්න පුළුවන් නම් එහෙම නැත්නම් දාරකාගාර පහසුකම් තියෙන තැනක නම් බබාව ගෙනihin තියාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලන්ච් ටයිම් එකේ දවන්න පුළුවන් ආයි කිරි. ඊට පස්සේ එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර ආවට පස්සෙත් පුළුවන් ඉක්මනින් ගෙදර ඇවිල්ලා ගහ හොදගෙන ටක් ගාලා බබාට කිරි ටික දෙන්න. ඊළඟට රෑට අර හැරියසන ටිකටත් එක රෑට පුළුවන් තරම් කිරි දෙන්න. මේ විදිහට අවුරුදු 2කට අඩු බබෙක් ඉන්න අම්මා කෙනෙක් රස්සාවට යනවා නම් අනිවාර්යයෙන්ම අම්මගේ පෝෂණය බබාගේ පෝෂණය ගැන හුඟක් උපදෙස් අරගෙන වැඩ කරන්න ඕනේ. මොකද උපදෙස් නැති වුනහමත් අපි මුකුත් දන්නේ නැතුව කරගෙන ගියාම පහු කාලීනව හිතෙනවා අනේ අපරාධ අපි දැනගෙන හිටියනම් ওই ටික හොඳයිනේ කියලා. ඒක නිසා අනිවාර්යෙන් මිඩ්වයිෆ් නෝන කෙනෙක්ගෙන් හරි අපේ හොට්ලයින් එකකින් හරි එහෙම නැත්නම් ගයිඩ් එකකින් හරි ඕන තරම් දැන් ක්‍රමවේද තියෙනවා. හරි මෙතඩ් පාවිච්චි කරාම අමාරුවක් නැතුව අම්මටයි බබාටයි ඊටාම සුව පහසු විදිහට හරි විදිහට පෝෂණය පවත්වාගෙන නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ශෂිනි දැන් මේ කාලේ පහු කළා නේ මම ශෂිනිගෙන් මම අහන්නම් අපේ අම්මලා වෙනුවෙන් ශෂිනි කොහොමද ප්ලෑන් කරගත්තේ? කොහොමද දවසේ බබාට කිරි දෝවන එක හෝ කිරි දීලා යන එක හෝ රැකියාවේ දේවල් කොහොමද ප්ලෑන් කරගත්තේ? දැන් ඇත්තටම මම හරි වාසනාවන්තයි. මම පළවෙනි අවුරුදු 5 ගොඩක් බබාටම තමයි ප්‍රයොරිටයිස් කරේ. ඒත් පළවෙනි අවුරුද්ද මම කිසිම ජොබ් එකක් කිසිම දෙයක් කරේ නැහැ. ඉතින් එතකොට මට අර කාලසටහනක් හොඳටම ගෙදරම කාලසටහන ලෑස්ති කරගෙන, ඒ කියන්නේ එයාට කිරි දෙන වෙලාවල් ලියලා ඒවා දුන්නට පස්සේ අස්සම් කරලා පොඩි පොතක් තිබුණා. ඉතින් ඒක පාවිච්චි කරලා ඒතර මිස් වෙන්නේ නැහැ. ඒ කිරි ටික හරියටම වැටුණා. ඉතින් ඊට පස්සේ දැන් දෙවනි අවුරුද්දේ වගේ ඉඳලා
මම පොඩ්ඩක් එළියට ගියා වැඩවලට ඉගෙන ගන්න ගියා. එතකොට තමයි අර කාලසටහන ඒක ගොඩම වැදගත් උනේ. ඒක මමත් හදලා ඒක ගෙදර අයටත් එක්ස්ප්ලেইন කරලා මෙහෙම මේ දේවල් මේ වෙලාවට වෙන්න ඕනි. එතකොට ඇත්තරම මං සතියකට විතර හදනවා ඒ දවස්වල. උදේ කන කෑම, දවල් කන කෑම ඉඳලා කියන්නේ අපේ කෑම පවා හැම එකම ප්ලෑන් කරලා කරේ නැත්තම් මිස් වෙන්න පුළුවන් නිසා ඒ ලොකු කාලසටහනක් තිබුණා. ඉතින් ඒකෙන් බැලන්ස් කරගන්න පුළුවන්. හැබැයි තව දෙයක් තියෙනවා දැන් අපි හරිම බිසිනේ. දැන් මිස් බිසි ගොඩක් මාත් බිසි. ඉතින් අපි බිසි ලයිෆ් එකත් එක්ක හරි අමාරුයි මේ පර්සනල් ලයිෆ් වර්ක් ලයිෆ් බැලන්ස් කරන්න. ඉතින් සමහර වෙලාවට ඕක නිසා ස්ට්‍රෙස් වෙනවා අම්මලා. ස්ට්‍රෙස් වැඩි වුණාම මේ අන්තිමට මිල්ක් ෆ්ලෝ එක එන්නේ. ඒ වගේ තව ප්‍රශ්න. ඉතින් සමහර වෙලාවට we have to accept අපිට ඒක බැලන්ස් කරන්න බෑ. සමහර වෙලාවට බබාට වැඩිපුර අවධානය දෙන්න ඕනි. සමහර වෙලාවට වර්ක් අවධානය දෙන්න ඕනි. ඉතින් අපි ඒ වෙලාවට කොහොමද ගෙදරින් ලැබිච්ච සහයෝගය? අනිවාර්යයෙන්ම ගෙදරකින් සහයෝගය ලැබෙන්න ඕනි නේද? ඒ කියන්නේ අර ඉස්සර කතාවක් කියන්නේ මුළු ගමක් ඕනි ළමෙන් බලාගන්න කියලානේ. ඉතින් ඒ වගේ තනි දරුවෙක් වුණත් කියන්නේ ගෙදර පවුලේ කට්ටියගේ සහයෝගය හරිම වැදගත්. කියන්නේ පොඩ්ඩක් බාත්රූම් එකට යන්න, පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්න. දැන් අම්මා කෙනෙක්ට හරි වටිනවා ඒ කාලේ මානසික සහය. මානසික සහාය. දැන් විශේෂයෙන්ම කියන්න ඕනි ඒ කාලේ අපේ ශරීර වෙනස් වෙනවා, මහත් වෙනවා. අපිට ඒකට කිසිම දෙයක් කරන්න බෑ, කන්ට්‍රෝල් එකක් නෑ. ඉතින් ඒ වගේ වෙලාවට අපෝ යා මහත් වෙලානේ වගේ කියලා කවුරු හරි කිව්වොත් ඒක තරහත් යනවා, මානසිකව වැටෙනවා. ඉතින් අර මේ මානසිකව ලැබෙන සපෝට් එක, අන්ඩර්ස්ටෑන්ඩින් එක සමහර විට අපි කතා කරන දේවල් ටිකක් ඇග්‍රෙසිව් වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඒ අවධානය, ඒ අවබෝධය අම්මා කෙනෙක්ට ලැබෙන්න ඕනි පවුලකින්. මිස් තව මම අහන්න හිටපු ප්‍රශ්නයක් තමයි දැන් මේ මව්කිරි දෙනකොට අපිට බබාගේ යම්කිසි අපි තුන් බරේ හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඌනතාවයක් තියෙනවා නම් අමතර විටමින් දෙන්න පුළුවන්ද අපිට? ඔව් දැන් චූටිම බබාලට නම් අපි කොහොමත් අමතර විටමින් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හොඳටම ප්‍රමාණවත් මව්කිරි වලින් යන විටමින් අනික අම්මා ගන්න ඕනේ විටමින් ඒ කාලේ සීමාවේ. හැබැයි ටිකක් බබෙක් ලොකු වෙනකොට අම්මලා ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි විටමින් දෙන්නද කියලා. මොකද අම්මලාට ඕනේ බබාට හොඳම දේ දෙන්න. වැඩිපුරම දේවල් දෙන්න. මම නම් දැන් මගේ අවුරුදු 25ක විතර මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මම වැඩ කටයුතු කරනවා. මගේ උපදෙස් නම් අවශ්‍යම නැහැ විටමින්. මොකද ආහාර වලින් ගන්න විටමින්ස් ටික තමයි බබාගේ ඇඟට හොඳටම ඇබ්සෝබ් වෙන්නේ. කෘත්‍රිම විටමින් වර්ග හදලා එවනවා ඕන තරම්. නමුත් ඒවා අපි ඇඟට ගත්තට අපි දන්නේ කොච්චර ප්‍රමාණයක් අපිට ඇබ්සෝබ් වෙනවද. ඊළඟට ඒ වගේ තව ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. විටමින් එක හදන්න කොපුවක් තියෙනවා. ඒවත් එක බේස් එකක් මික්ස් කරනවා. ඉතින් ඌව අපි දන්නේ ඇඟට අගුණද කොහොමද කියලා. ඒක නිසා සමස්තයක් වශයෙන් අපි කියන්නේ චූටි පැටියෙකුට විටමින් අවශ්‍ය නැහැ. නමුත් දැන් අවුව වැටෙන්නේ නැති රටවල් වල ගොඩක් වෙලාවට විටමින් D එහෙම අපි අපේ ඇඟේ සංශ්ලේෂණය කරන විටමින් එකක් නේ. විටමින් D අඩු වෙන්න හොඳ නැහැ. මොකද බබාලගේ අස්ථි වලට ඒක බලපානවා. ඒක නිසා වැඩෙන බබෙක් හොඳට උස යන්න විටමින් D අවශ්‍යයි. ඒ අවුව වැටෙන්නේ නැති එහෙම නැත්නම් ගේ ඇතුළෙම තියන් ඉන්න බබෙකුට විටමින් D වගේ දුන්නට කමන්නේ. ඊළඟට චූටිම බබාලා විශේෂයි ගත්තාම චූටිම කාලේ ප්‍රී ටර්ම් බබාලා ඒ කියන්නේ අඩු මාසෙන් ඉපදුනහම අඩු බලෙන් ඉපදුනහම අපි ඒගොල්ලන්ට දෙනවා යකඩ සප්ලිමන්ට්ස්. අන්න ඒ වගේ විශේෂ අවස්ථාවක හෝ වෛද්‍යවරයෙක් නියම කරපු අවස්ථාවක හැරුණුකොට පැංචාට විටමින් දෙන්න අවශ්‍ය නැහැ. ඊළඟට අනිත් එක තමයි බබෙකුගේ මුල් අවුරුදු 5 එහෙම නැත්නම් විශේෂයෙන්ම මුල් අවුරුදු 3 අනිවාර්යෙන් එයාගේ මොළේ සංවර්ධනයට අවශ්‍ය පෝෂක හරියටම ලැබෙන්න ඕනේ. විශේෂයෙන් ඔමේගා 3 වගේ සංඝටක DHA වගේ දේවල් අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් කෘත්‍රිමව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන ඕන තරම් ආහාර ඔමේගා 3 රිච් ආහාර. ඒක නිසා ඒ වගේ දේවල් හොඳට හොයලා බලලා බබාට දෙන එක හොඳයි. එතකොට මිස් දැන් ගොඩක් කට්ටියට අලුත් බබෙක් ආවහම අමතක වෙනවා සමහරට අම්මව. ඒතර අම්මගේ පෝෂණයට කරන්න පුළුවන් දේවල් මොනවද? ගන්න පුළුවන් දේවල් මොනවද? මම අර කිව්වා වගේ මම මුලිනුත් කිව්වේ ශාෂිනී අර ලොකු ආහාර ටික කියන්නේ කාබෝහයිඩ්‍රේට් මේද ඒ වගේ ටිකක් අඩු වුණාට කමක් නැහැ. හැබැයි ශුද්ධ පෝෂක විටමින් khනිජ ලවණ ඒ ටික නම් හරියටම ගන්න ඕනේ. මොකද ඒ වෙලාවේදී ඇති වෙන උණතාවයන් අපේ පෙනුමට විශේෂයෙන් හැමට අම්මලා ඉතින් කැමති නැහැනි කැත වෙනවට කැත වෙනවා කිව්වොත් හරි අම්මා කෙනෙක් බබා හම්බුනට පස්සේ කැත වෙනවනම් ප්‍රධාන හේතුව තමයි යාට හරියට ශුද්ධ පෝෂක ටික ලැබෙන්නේ නැති වුනහම කාර්බහුල නිසා වෙන්න පුළුවන් කොම්මන හෝ හේතුවක් නිසා වෙන්න පුළුවන්. ගමේ අපි ඉන්න පළාතේ වැඩෙන දේවල් වලින් අපිට ශුද්ධ පෝෂක අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම අර ගර්භණී කාලේ ගත්ත බෙහෙත් පෙති තියෙන ගර්භණී කාල සීමාව යකඩ දෙනවා, කැල්සියම් දෙනවා, ෆෝලික් ඇසිඩ් දෙනවා. ඒ ටික මුල් මාස 6 බබාට කිරි විතරයි නම් දෙන්නේ. අනිවාර්යෙන් මුල් මාස 6 අම්මා කෙනෙක් අර ගර්භණී කාලේ වගේම
ගන්න ඕනේ. ඊළඟට සායන වලට ගියාම ත්‍රිපෝෂ දෙනවා. ත්‍රිපෝෂ අතිරේක හැබැයි ත්‍රිපෝෂ ගොඩාක් කන්න එපා. ත්‍රිපෝෂ වලට පොඩ්ඩක් මහත් වෙනවා. ඒ නිසා ගොඩාක් කන්න එපා. අවශ්‍ය ප්‍රමාණය විතරක් කන්න. ඒ වගේම පිටි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරලා මේද ප්‍රමාණය අඩු කරලා ටික ටික බබා ලොකු වෙනකොට අර ශුද්ධ පෝෂක වලින් වැඩිපුර ආහාර ලබා ගැනීම සහ වතුර බොන එක. හොඳට වතුර බොන්න ඇඟ වතුරෙන් සන්තෘප්ත වෙන තරමට හැම ලස්සන වෙනවා. ඇඟේ අනිත් පද්ධතීන් වල මොනවත් රෝග තත්ත්ව ඇති වෙන්නේ නැතුව හොඳට නිරෝගීව ඉන්න පුළුවන්. ඉතින් ශෂිනි අපි ගොඩක් දැනුම අම්මලා එක්ක බෙදාගත්ත අපේ ප්‍රෝග්‍රෑම් තුලින්. ඉතින් මම ආසයි ශෂිනිගෙන් අහන්න. දැන් ශෂිනිගේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවනේ ඔය අම්මා කෙනෙක් විදිහට කොහොමද මොනවද කරේ හරි ආසාවෙන් ඉන්නවනේ. ඉතින් මට කියන්නකෝ අමතක නොවන සිද්ධියක් පුංචි පැටියත් එක්ක ගත කරපු ජීවිතේ. අමතක නොවනේම නම් ගොඩක් තියෙනවා. අවුරුදු 5ක්නේ දැන් යාට. last 5 years. අමතක වෙන්නේ නැති දෙකක් තියෙනවා මට. ඒකේ හැඟීම විස්තර කරන්න බැරි නිසා මම ඒක කියන්න. පළවෙනි එක තමයි එයා මුලින්ම ඉපදිලා මගේ පපුවට තියපු තැන. ඒකේ ඒ ආපු ඒ සතුට කියන්නේ මට ජීවිතේට ඇවිල්ලා නැහැ එහෙම ෆීලිං එකක්. ඒක වචනෙන් අදටත් එක්ස්ප්ලේන් කරන්න බෑ. ඒ මොකද්ද සතුටක්ද මොකද්ද කියලා ඒ හැඟීම ප්‍රාතිහාරයක් වගේ. දෙවැනි ඉන්සිඩන්ට් එක තමයි බබාව ප්‍රී ස්කූල් දාලා ගිය දවසේ. ඉතින් මගෙත් එක්කමනේ හිටියේ මුල කාලේ. දැන් 2:00 වගේ තමයි ප්‍රී ස්කූල් දැම්මේ. ඒ යනකොට ඇතිවෙච්ච හැඟීම මට අදටත් හොඳට මතකයි. මම හිතන්නේ සෙපරේෂන් ඇන්සයිටි ආවේ මට බබාට නෙමෙයි. ඉතින් අදටත් මම මේ හැඟීම් දෙක මොන වගේද කියලා කල්පනා කරනවා විඳිනවා ඩේලි. ඉතින් කවදා අමතක වෙන්නේ නැහැ අත්දැකීම. දැන් මිස්කින් අහන්න ඕනි මේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපිට ගිය පාර ආපු මැසේජ් වලින් ගැටලුවක් අපි තෝරගත්තා. ඉතින් ඒක මම කියන්නම් දැන්. මිස් අපේ බබාට අදට දවස් 10යි. සාමාන්‍යයෙන් කිව්වා පැය භාගයක් විතර කිරි උරන්න දෙන්න කියලා. ඒත් අපේ බබා විනාඩි 10ක් 15ක් විතර කිරි උරන්නේ. එයාට නිින්ද යනවා. එතකොට එයා කිරි එක කටින් අතහරිනවා. ආයි දුන්නට ගන්නෙ නැහැ. ඇහැරුණත් ගන්නෙ නැහැ. පැය භාගයක් කිරි බීපු ළමෙක් පැය 3ක් නිදිනවා කිව්වා. අපේ බබා පැය එකහමාරකින් විතර නැගිටිනවා. මං නැගිටින පාරට දෙනවා. එයා නැගිටින්නෙත් ඇඟිලි කටේ දාගෙන බඩගින්නේ. ඇයි මෙයා කිරි ටික ටික බොන්නේ? දවස් 10 නම් තාම එයාගේ රූටින් එකට ඇවිල්ලා නැහැනේ. දැන් ලොකු අයටවත් රූටින් එකක් හදාගන්න කොච්චර කාලයක් යනවද? ඒක නිසා චූටි බබෙක් සම්බන්ධයෙන් දැන් රෝහලෙන් කිව්වට පැය භාගයක් කිරි බොයි ඊට පස්සේ වැය 3ක් නිදාගනි. ඒක අපි කියන්නේ සමස්තය. සමස්තය හැම බබෙකුටම පොදු නැහැ. ඒක නිසා සමහර බබාලා පැය කාලක් විතර කිරි බීලා ඊට පස්සේ නිදිය ගන්නවා. පැයකින් එකමාරකින් හැරෙනවා. ඒක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඒ ගැන බය වෙන්න එපා. මොකද ගොඩක් රෝහල් වලින් කියලා එවන ඒ කාල සීමාවම හැම බබෙක්ම ෆලෝ කරන්නේ නැහැ. හැබැයි ටික දවසක් යනකොට එයා මෙයාගේ රූටින් එක හදාගන්නවා. යාම තීරුම් ගන්නවා මොන එකකටද මම මෙයා පැයෙන් නැගිටින්නේ මම ටිකක් නිදා ගන්නවනේ කියලා. එයාම හදාගන්නවා. ඉතින් ඒක නිසා කාලයට ඉඩ දෙන්න. මාසයක් විතර ගත වෙනකොට තාම දවස් 10 කියන්නේ චූටි පැංචෙක්නේ. ඉතින් මේ ලෝකේ කිසිම දෙයක් එයා දන්නේ නැහැනේ. ඉතින් ඒක නිසාවෙන් ටිකක් ඉඩ දෙන්න කාලයට. එයා මාසයක් විතර යනකොට තනියම එයාගේ රූටින් එක හදාගන්නවා. ඒක නිසා අම්මලා රූටින්ස් හදන්න යන්න ඕනෙත් නැහැ. බය වෙන්න ඕනෙත් නැහැ. ඒක තමයි ඒකට දෙන්න තියෙන උත්තරේ. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ටත් ඇති. ඒක නිසා අපිට ලියන්න. එහෙම නැත්නම් අපේ කමෙන්ට්ස් ඉරුවට දාන්න. ඔයගොල්ලන්ට තියෙන ගැටලු ප්‍රශ්න ඕනෙම දෙයක් අපි ප්‍රෝග්‍රෑම් තුලින් ඔයගොල්ලෝ වෙනුවෙන් කතා කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරනවා ශෂිනි වගේ ගොඩාක් අම්මලා ඉන්නවා අපිත් එක්ක. ඒගොල්ලන්ගේ අදහස් සුන්දර අසුන්දර අමාරුකම් ඔය හැම එකක්ම බෙදා හදාගන්න අපිත් එක්ක කතා කරන්න. ඉතින් අපි ඉස්සරහටත් ඕගොල්ලන්ට ඇවිල්ලා මේ වගේ උපදෙස් ලබා දෙනවා සහ විශේෂයෙන්ම උපදෙස් පමණක් නෙමෙයි දැනුම පමණක් නෙවෙයි ඕගොල්ලන්ගේ පුංචි පැටියත් එක්ක ගත කරන ලෝකය ගැන හිතාම ලස්සන සුන්දර දේවල් අපි මේ වගේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ප්‍රෝග්‍රෑම් එකේ එකතු වෙලා ඉන්න කියලා ආදරණීය අම්මලාට. ඉතින් අදට සමුගන්නම් මේ ඇන්කපීඩියා ප්‍රෝ විතින් ගෙන එන ප්‍රෝග්‍රෑම් පොඩ්කාස්ට්.